නිර්වාණය කියන්නේ අසංකත ධාතුව. ඒ කියන්නේ සංකතයක් නොවේ. හේතුන් හටගත් දෙයක් නෙමෙයි. ඉතින් නිර්වාණේ ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ නිර්වාණයේ තියෙන හැම ලක්ෂණයක්ම හඳුන්වන්නේ මේ සංකතයන්ට අයිති ලක්ෂණ නොවේ. නිර්වාණය කියන්නේ ඒක නෑ පඨවි නෑ ආපෝ නෑ තේජෝ නෑ වායෝ නෑ රූප කලාප කිසිවක් නෑ පස්ස වේදනා සංඥා චේතනා ආදී මේ ඡායසික කිසිවක් නෑ. ඒ වගේම ආවර්ජන චිත්තේ විඥාන චිත්තේ සම්පටිච්ඡන චිත්තේ ආදී චිත් කිසිවක් එහි ඇත්තේ නෑ. ඒ තියෙන්නේ ශාන්ත ස්වභාවය. ශාන්ත ස්වභාවය ඒකට කියනවා ලක්ෂණ තුනක්. ප්‍රධාන වශයෙන් මාර්ගඵල සිතට අරමුණේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒක මතක තියාගන්න. මොකද ලක්ෂණ තුන ශුන්්‍යත ලක්ෂණය, අනිමිත්ත ලක්ෂණය, අපනිහිත ලක්ෂණය. ශුන්්‍යත ලක්ෂණය කියන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නැහැ. ඒකයි ශුන්්‍යත කියන්නේ. අපනිහිත කියන්නේ ආශා කරන්න කිසිම අරමුණක් නැහැ. දැන් මේ තුන් ලෝකේම තියෙන ආශා කරන දේවල් ආශා කරන අරමුණක් නැහැ. තණ්හාවට අරමුණක් නැහැ. ඊළඟට අනිමිත්ත ලක්ෂණය කිව්වේ හැඩහොරුකම්, උසමිතිකම්, වර්ණකම් මොනක්වත් එහි ඇත්තේ නැහැ. ඒ නිසා සටහනක් නැහැ. ඒකට කියන අනිමිත්ත ලක්ෂණය කියලා. ඒකට දිශාවක් නැහැ. ආවල් දිශාවේ තියෙන්නේ කියන්නේ බෑ. ඒ වගේම ශරීරයේ ඇතුළතද පිරිත කියන්නත් බෑ. කොහොමද ඒක තේරුම් ගන්න එහෙනම්? ඉතින් සාමාන්‍යයෙන් අපි මාර්ගඵල නොලබපු කෙනෙකුට තේරුම් ගන්න කිව්වට ඉතින් ටිකක් වඩා ගන්න අමාරුයි. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ සංස්කාරයක් නොවේ. සංස්කාර අරමුණක් නොවේ. හැබැයි ඒක ශාන්ත ස්වභාවයක් නැති දෙයක්වත් නෙමෙයි. නැති දෙයක් නම් මාර්ගඵලයට අරමුණු වෙයිද? මාර්ගඵලයට අරමුණු වෙනවා. අරමුණ ඇසක තියෙනවා. දිශාවකාශය පුද්ගලයාටයි තියෙන්නේ, ලෝකයකටයි තියෙන්නේ. ඒක තියෙන්නේ ශාන්ත ස්වභාවයේ අරමුණු වේ. පාලියෙන් කියනනේ සම්ති ලක්ෂණං නිබ්බාණං කියලා. ශාන්ති ලක්ෂණයයි තියෙන්නේ. ඒ ලක්ෂණ තුන මාර්ගඵල සිත් වලට අරමුණු වෙන්නේ එක්කෙනෙකුට එකයි. එක්ක ශුන්්‍යත ලක්ෂණයෙන් නිවන අරමුණු වෙනවා. නැත්නම් අපනිහිත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. නැත්නම් අනිමිත්ත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. ওই ලක්ෂණ තුනෙන් තමයි එකකින් අරමුණු වෙන්නේ. ඒ අරමුණු වෙන්න ඒ මාර්ගඵල ලබන මේ ආර්යයන් වහන්සේගේ සිතේ තියෙන ඉන්ද්‍රිය තුනකට අනුවයි. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ ශුන්්‍යත ලක්ෂණයෙන්. සමාධි ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අපනිහිත ලක්ෂණයෙන්. සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අනිමිත්ත ලක්ෂණයෙන්. ඔන්න ඔකයි පිළිවෙල මතක තියාගන්න.